හායි ළමයි කොහොමද ඉතින් ඔයාලට මට හිතුණාද කුරහන් රොටි කන්න කියලා. ඉතින් ඔක්කොම දේවල් තිබ්බ හින්දා මං හදන්න කියලා ගත්තා. පොල් ටික ඉස්සෙල්ලාම දාගත්තා මං. ඊට පස්සේ මට බෝඩින් එකේ මේ පෙනීරයක් නැහැ පිටි ටික හලාගන්න. මං කිරි පෙරන ගොට්ටේ අරන් තමයි පිටි ටික මේ හලාගත්තේ. මට කන්න විතරකින්ද මං ගොඩාක් හදාගත්තේ නැහැ. ඒකට මං දාගත්ත ලුණු ටිකකුත් දාලා මම ඕකට දාන්න හොඳ ළමයි මේ සාමාන්‍ය මද රස්නේ උණු වතුර. හැබැයි මට තිබුණේ නැහැ ඒ වෙලාවේ ඇල්ලතුර තමයි මම දාගත්තේ. දාලා ඉතින් මම ඒක හොඳට මේ අනාගත්තා. ඒක අනානා ඉන්නකොට මට මතක් වුණා මේක උණුවෙන් කන්න මට මේ හොඳ තක්කාලි සම්බෝලයක් තිබ්බනම් හොඳයි කියලා. ඊට පස්සේ මම ඉක්මනට ඉතින් ගිහිල්ලා ලුණු කපලා තක්කාලි කපලා මම තක්කාලි සම්බෝලයක් හදාගත්තා ඔක්කොටම කලින්. ඒක ඇත්තටම රසට තිබුණා. ඊට පස්සේ මට දැන් කෙහෙල් කොලයකුත් ඕනේ ළමයි. මොකද මේ අපේ රොටිය පුච්ච ගන්න කබල තියලා. ඊට පස්සේ මම නැන්දලාගේ වත්තට ගියා කෙහෙල් කොලයක් කපා ගන්න. ඊට පස්සේ කෙහෙල් කොලේ කපාගෙන ඇවිල්ලා කබල ලිපේ තියලා කෙහෙල් කොලේ පොල් තෙල් ගාලා මම රොටිය වඩා ගත්තා. හැබැයි ඉතින් රොටිය ලස්සනට රවුමට නම් ආවේ නැහැ. මොකද මම පාන් පිටි දැම්මේ නැහනේ. හාල් පිටි දාලත් නැහැ. කුරහන් පිටි විතරයි පොළුයි. එතකොට ඉතින් ඒක ලස්සනට එන්නේ නැහැ කැඩෙනවා. මොකද කුරහන් පිටි වලින් රොටි හදද්දී හරි පරිස්සමට හදන්න ඕනේ. අපේ අත් ඉතින් හොරු නැහනේ ඌව හදන්න. ඒක හින්දා ඉතින් අර අම්මලා හදනවා වගේ ලස්සන නැහැ අපි හදනකොට. මම ඊට පස්සේ කෙහෙල් කොලෙත් එක්කම රොටිය කබලේ තියලා ඔය විදිහට තමයි රොටිය පුච්ච ගන්න හදන්නේ. ඉතින් ටික වෙලාවක් ගියාට පස්සේ ඔන්න ඔය විදිහට තමයි මගේ කුරහන් රොටිය තියෙන්නේ. ඒක රහවමුත් නැහැ, කොටුත් නැහැ, අනේ මන් දන්නේ. ඒකට රස නම් තිබ්බා. ඉතින් කෑලි කෑලි කැඩුනා රොටිය මගේ. ඒත් ඉතින් කවන්නේ මමනේ කන්නේ කියලා මං ඉතින් ඒක කෑවා. රස මේ හදන ගමනුත් මම රස බැලුවා ඉතින් ඒකේ. ඊට පස්සේ එළියට අරන් ගිහිල්ලා ඔය තියෙන මම අන්තිමට හදාගත්තු රොටිය ඉතින් මේක ඉතුරු වෙච්ච ටික මම අරන් එළියට ආවා. එතෙන්දා තමයි මං කෑවේ. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක බලවට ගොඩක් thank you. මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න. මගේ වීඩියෝ එක බලවට ඔයාලා ඔක්කොටම ආදරේ වුණා.